ඉස්සර වගේ නෙමේ ගුවන් විදුලි නාලිකා රූපවාහිනී නාලිකා අප්‍රමාණව තියෙනවා. දැන් අපි ඉස්කෝලේ යන කාලේ එක ගුවන් විදුලියයි තිබුණේ අපිට ගුරුවරු නියම කළා හැමදාම හවසට ප්‍රවෘත්ති අහන්න. සිරිල් රාජපක්ෂ, අමරබන්දු රූපසිංහ, කරුණාරත්න අබේසේකර වැනි අය කියන ප්‍රවෘත්ති වලට සවන් දෙන්න. ඉතින් ඇත්තටම පහවදාට ගුරුවරු අහනවා. කාගෙන් හරි අහනවා එක ළමයෙකුෙන් කාගෙන් අහනවද දන්නේ නැති නිසා හැමෝම අහනවා. ඒ අය වචන උච්චාරණය කරපු හැටි මොකක්ද පළවෙනි ප්‍රවෘත්තිය ආදී වශයෙන් ප්‍රශ්න නගනවා. මට හිතෙන්නේ භාෂාව ඉගෙනීමට භාෂාව පරිහරණය කිරීම කියන විශේෂ කර්තව්‍ය පිළිබඳ අවබෝධයක් ලබා දීමට ඒ ගුවන් විදුලියේ ඒ කාලේ ගුරුවරු පරිහරණය කරපු ආකාරයක් එතන තියෙනවා. ඒකෙන් යම්කිසි ආభాසයක් අපට ලැබුණා. අද මේ ගුවන් විදුලි නාලිකාවල කතා කරන හැටි ඊට ගැන සෑහීමකටපත් වෙන්නට අමාරුයි. සමහර වැඩසටහන් වලට යම් යම් සම්පත්දායකයෝ කැඳෙවුවාම ඒ වැඩසටහන ඉදිරිපත් කරන පුද්ගලයා එක මිනිත්තු දෙකක්වත් ඒ පුද්ගලයාත් එක්ක කතා කරන්නේ. එකම නිවේදකයා සමහර වෙලාවට සූපවේදිනිය ගැනත් කතා කරනවා, ඇඳුම් මහන එක්කෙනා ගැනත් කතා කරනවා, සාහිත්‍ය ගැනත් කතා කරනවා, සියලුම දේවල් පිළිබඳ අති විශේෂඥයෙක් බවට උපත් වෙනවා. හැබැයි උන්ට කතා කරන්න පුළුවන්. මේක තමයි තියෙන දේ. දැන් මේ කින්ස්ලි රත්නායක එනකොට මට මතක් වුණේ ওই ලෙඩේ දැම්ම පළවෙනි පුද්ගලයා තමයි කින්ස්ලි රත්නායක. ඉතින් අපේ ශිෂ්‍යයෙක්ින්ද මට ඒක බය නැතුව කියන්නට පුළුවන්. ඉතින් අර සාම්ප්‍රදායික ගුවන් විදුලියේ ගමන් මාර්ගයට යම්කිසි වෙනසක් ඇති වුණා. ඔය සිරස ගුවන් විදුලි නාලිකාවේ සූර්ය සිරස වැඩසටහනත් එක්ක කින්ස්ලිට හරි වේගෙන් කතා කරන්න පුළුවන්. හුස්ම නාල්ල කතා කරනවත් දන්නේ හරි වේගෙන් කතා කරන්නට පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා ඔහුට වේගෙන් කතා කරන්න පුළුවන් වුණාට ඔහු කතා කරන්න මොනවා හරි හොයාගෙන කතා කරපු කෙනෙක්. ඔහු පොතක් කියවන යම්කිසි දැනුමක් ලබා ගන්නට කල්පනා කරන භාෂාව ගැන යම් සංවේදීතාවක් තිබුණු කෙනෙක්. අභාග්‍ය කියන්නේ කින්ස්ලිව අනුකරණය කරපු සියලු දෙනාම ඒ ටික අතහැරලා වේගෙන් කතා කිරීම විතරක් අල්ලගත්තා. ඒක කතා කරන්න පුළුවන් ගිරවුන්ට වගේ ඒ ඇයට කතා කරන්න දෙයක් නෑ. මෙතෙන්දි සිද්ධ වෙන්නේ මේ සම්පත්දායකයෝ කියන පුද්ගලයන්ට පුදුමාකාර විදිහේ අපහසුතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මට සිද්ධ වෙච්ච විලි ලැජ්ජ නැති වැඩක් ගැන තමයි මේ නිදර්ශනය. මට එක නාලිකාවක ආරාධනාවක් කළා මේ ගුරු දිනේ ගැන සාකච්ඡාවකට සහභාගී වෙන්න. දැන් ඔන්න මම යනකොට එක කෑල්ලක් ඉවර වෙලා මාව ගෙනිහිල්ලා වාඩි කළාට පස්සේ දැන් මම මේක ඒ වැඩසටහනේම අනුව මේ ලියාගෙන මාව එකෙන් කෑල්ලක් කියවන්න. දැන් ඔන්න ඉස්සෙල්ලා මේ තරුණ නිවේදක මහතා දැන් අපි සූදානම් වෙන්නේ අති සුවිශේෂ වගකීම් සම්භාරයක් යුතුයකම් සම්භාරයක් ඉටු කරන්නයි. ඒක ගෑනුලා මගේ නම කියනවා එහා පැත්තේ ඉඳලා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ. මට පේනවා කට කුපියනවා. කියන්න හිතේ තියාගෙන දේ කියන්න. නිකන් ඉන්න එපා. මේ හොඳ වකවානුක අපි දැන් ඒ ගැන කතා කරන්න ඉන්නේ. මේ වචන වල එකකට එක සම්බන්ධයක් නැහැ. නෑ මම කල්පනා කළේ අද අපි මේ සුවිශේෂ දිනේ මැදිරියට ආරාධනා කළ සුවිශේෂ අති සුවිශේෂතම අමුත්තා ගැනයි. අපි මේ ලෝකෙට මව් කුසින් බිහුණු දාම අපිට ගුරුවරු හම්බ වෙනවා. ඇත්තටම අපේ අම්මා තාත්තා අපේ මුල්ම ගුරුවරු. ඊට පස්සේ පෙර පාසලේදී නොඑක් තැන්වලදී අපිට ගුරුවරු හම්බ වෙනවා. ඉතින් අපි ඒ ගුරුවරුන්ට අද දවසේ වැඳ නමස්කාර කළ යුතුයි නේද? සත්‍යකින්. අපි වැඳ නමස්කාර කළ යුතුයි. පුද පඳුරු නුදුන්නත් අපි හදවතින් අපේ ගුරු දෙගුරුන්ට පුද නමස්කාර කළ යුතුයි. දැන් ඔයාම හඳුන්වලා දෙන්නකෝ අපේ ආරාධනාමුත් අපේ ආරාධිත අමුත්තා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඒයි. ඒකට හේතුව තමයි අද දිනේ ඒ තරම්ම සුවිශේෂ වීම. ඉතින් තවත් අටුවා ටීකා කුමටද? අද අමුත්තා ගුරු දෙවියෙක්. මට හීන් දාඩිය දැම්ම මේ වචනේ කියන වෙලාව. සහතික. ගුරු දෙවියෙක්. ගුරු උතුමෙක්. ලෝකෙටම දැනුම බෙදා දෙන ගුරු පියෙක්. දැන් කල්පනා කරලා බලන්න මේ වචන තිබුණට මෙහෙම පාවිච්චි කරන්න හොඳද?
සම්පූර්ණයෙන්ම මට විශාල අවමානයක් මේ වචන වලින් කරලා තියෙන්නේ. මුළු ලෝකෙටම දැනුම් බෙදා දෙන ගුරු පියෙක් කියන එකම යමක් තමයි දන්න මිනිස්සු ආගෙන හිටියා මොනතරම් අපහාසයක්ද මට. මම නමින් හඳුන්වන්නම්. අද අපේ අමුත්තා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ අංශාධිපති ගරු සරත් විජේසූරිය ඇදුරාණන්. එතකොට දැන් මේ අනිත් එක මම සිංහල අංශයේ අංශාධිපති නෙමෙයි. ඒක බොරුවක්. එතකොට අංශාධිපතිට මට නිදහසට කාරණා අහන්න පුළුවන්. ඒ තමුසේ ගිහිල්ලා මේ විදිහ එකක් කියාගත්තේ කියලා. හරිද? ගරු සරත් විජේසූරිය මම පඩි ලබන සේවකයෙක්. මම ගරු සේවයක් කරන්නේ. මේ නිවේදකයෝ පුහුණු කරලා තියෙන හැටි ගරු සරත් විජේසූරිය. අනිත් එක ඇදුරාණන්. මම කට්ටනිකම් කරන්නේ නැහැ. හරිද? ඔව්. එතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම මහාචාර්ය අපේ ඇදුරාණන් අපේ ගුරුතුමාණන් කතිකාචාර්ය සරත් විජේසූරිය ගුරු ඇදුරාණන්. දැන් බලන්න මොනවද මේ කියන වචන? ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම මහාචාර්ය. හරි. දැන් මේ නිමේධකයා දන්නේ නැහැ මේ තනතුරු දෙකක්. එක මිනිහෙකුට දෙකක් එක සැරේ දරන්න බෑ. හරිද? උපදේශකකම් වගේ ඒවා දරන්න පුළුවන්, විශ්වවිද්‍යාලේ ඒවා දරන්න බෑ. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යකම දරන්න පුළුවන්, මහාචාර්යකම දරන්න පුළුවන්, කතිකාචාර්යකම මෙහෙමයි. එතකොට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම මහාචාර්ය අපේ ඇදුරාණන් ගුරුතුමා කතිකාචාර්ය ඊට පස්සේ මාව ආයේ පල්ලෙහාට දානවා. හරි. ඉස්සෙල්ලාම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඊට පස්සේ මහාචාර්ය ඊට පස්සේ කතිකාචාර්ය. දැන් මේ මාධ්‍යවල නිවේදිත ඊට පස්සේ ඇදුරාණන් මොකද අද දිනේ ගැන ඔබතුමා හිතන්නේ? ඔබතුමාටත් ගුරුවරු ජීවිත කාලෙදී මුණ ගැහිලා ඇති. සදා වන්දනීය මේ දිනේ ගුරු පියවරු මෑණිවරු ඔබේ හදවතේ ගැඹුරේම පිපෙන සුවඳ වනමල් වලින් පුදලෙන්න ඔබ කැමති ඇති. හොඳයි. අවදි කරන්න ඔබේ හඬ. කල්පනා කරලා බලන්න මොනතරම් ලැජ්ජා හිතෙන විදියටද මේ වැඩසටහන මෙහෙවන්නේ කියලා. ඊට පස්සේ මම කියපු දේත් ඒකත් මම කියන්නම්කො මෙන්න මේ ටික තමයි මම කිව්වේ. ගුරු දිනේ ගැන නෙමේ ගුරු බෞතුන් ගැන කතා කරනකොට මට සිහි වෙන්නේ පෙරකුම්බා සිරිත ඇතුළත් කවියක්. මේකයි ඒ කවිය. කළොත් ගුරු සේවේ සුවඳ පතනල සේවේ නොමකර එසේවේ බැඳුම කවුනලු බස් කෙසේවේ. එච්චරයි මට කියන්න ලැබුණේ අරය පැන්න. මං හිතන්නේ ඔබතුමා නියම ප්‍රවේශයක් අපිට ලබා දුන්නා. නේද? සත්‍යකින්ම සත්‍යකින් අප ඇදුරාණන් කියන්නාසේම ගුරුවරයා කියන්නේ සුවඳින් දැනුමෙන් පිරුණු පුෂ්පයක්. මට මතක් වෙනවා අපූර්ව ගීතයක්. අපි මේ මිරාමෙන් පසු ඒ ගීතය වෙත අපේ ඇදුරාණන්ගේ රස මනස යොමු කරමු. හරි. ඉතින් මේක තව තියෙනවා මම මීට වැඩි කියන්න යන්නේ නැහැ. දැන් එතකොට මේ ප්‍රධාන පෙළේ නාලිකාවල වැඩ කරන ළමයි. ඉතින් මේ ළමයින්ට මොනවා හරි කියලා දෙන්නත් බෑ, හරි පඬිතයි. අනිත් එක ඒක තමයි ලෙඩේ. දැන් මම ඒ ළමයාට කතා කරලා මේ ඒ වැඩසටහන යුණාට පස්සේ මට ඉතින් ඇත්තටම මට හරි ලැජ්ජයි. මාව අඳුරලා දුන්නු හැටි අර මේ එයා හිතනවා ඇති මට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දීලා කියලා. හැබැයි මගේ සායම ගිහිල්ලා ඒ වෙනකොට. දැන් මම ඒ ළමයාට කතා කරනකොට සර් සර් දන්නවද මම කැලණිය විශ්වවිද්‍යාලයේ මේ ජනමාධ්‍ය මේ උපාධියක් මට තියෙන්නේ කිව්වා. රෝහන් ලක්ෂ්මන් පියදාස මහතාත් ඉන්න ඕන ගෝලයින්ගේ හැටි. හරිද? ගෝලයින්ගේ හැටි.